බලා ගන්න. දැන් අපි කතා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. මොකද්ද අපි කතා කරන්නේ? ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. පුතේ ප්‍රභා කියලා කියන්නේ මොකද්ද? මොකද්ද ප්‍රභා කියන්නේ? ප්‍රභා කියන්නේ මොකද්ද? ප්‍රභා කියන්නේ ආලෝකයට කියන නමක්. මොකද්ද ප්‍රභා කියන්නේ? ආලෝකයට කියන නමක්. එතකොට මේ තියෙන ශාකයක්. නිකන් හිතා ගන්නකො. මේ තියෙන ශාකයේ මූල පද්ධතිය. හරි. එතකොට ශාකයේ මුල් වලින් මොනවද උරාගන්නේ? මොනවද ශාකයේ මුල් වලින් උරාගන්නේ? ජලය උරා ගන්නව නේද? ඒ ජලයයි පසේ තියෙන khනිජයි ඒ පෝෂක ද්‍රව්‍ය ඔක්කොම ටික මොකද කරන්නේ? ශාක මුල් වලින් උරා ගන්නව නේ? හරි. එතකොට මේ තියෙන්නේ ශාකයේ ශාක පත්‍රයක්. මෙහෙම ශාක පත්‍ර තියෙන ශාකයක් නැහැ. නේද? එක කොලයක් මේ විදිහට තියෙන. නමුත් ඒක හිතා ගන්නකො එහෙම තියෙනවා කියලා. හරිද? ශාක පත්‍රයක් තමයි මේ නිරූපණය කරන්නේ. මේ වගේ ශාක පත්‍ර 10 ගණන් තියෙනවනේ ශාකවල නේද? සමහර ශාකවල ගොඩාක් තියෙනවා. දැන් බලන්න. ඔන්න ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා කියලා කියන්නේ ආලෝකයට කියන නමක්. හරි? ඒතර සංශ්ලේෂණය කියන්නේ මොකද්ද? සංශ්ලේෂණය කියලා කියන්නේ නිෂ්පාදනය කරනවා කියන එක නේ. සංශ්ලේෂණය කියන්නේ නිෂ්පාදනය කරනවා කියන එක. එතකොට මේ වායු ගෝලයේ තියෙනවා පුතේ කාබන් ඩයොක්සයිඩ්. මොනවද තියෙන්නේ වායු ගෝලයේ? හයියෙන් කියන්නේ. කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා වායු ගෝලයේ. කාබන් ඩයොක්සයිඩ්. මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් වායුවයි මෙන්න කාබන් ඩයොක්සයිඩ් වායුව මේ ශාක පත්‍ර ඇතුළට යනවා. පුටිකා සිදුරු හරහා. ශාක පත්‍රයේ යට තියෙන සිදුරු අපේ වලට කියන මොන සිදුරුද? පුටිකා සිදුරු. මේවා හරහා කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා. ඊ වගේම තමයි මේ පසේ තියෙනවනේ පුතේ ජලය. පස්වල ජලය තියෙනවනේ. මෙන්න මේ ජලය මුල් හරහා උරාගෙන මෙන්න මේම මුල මැදින් ඇවිල්ලා කඳ මැදින් ගිහිල්ලා මෙහෙම ශාක පත්‍රයේ සෛල වලටම යනවා. මොනවද යන්නේ? ජලය. මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය තමයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ අමුද්‍රව්‍ය ලෙස පාවිච්චි කරන්නේ. මොනවා හැටියටද පාවිච්චි කරන්නේ? අමුද්‍රව්‍ය හැටියට. ඒ කියන්නේ නිෂ්පාදනය කරන්න ගන්නා ද්‍රව්‍ය. අමුද්‍රව්‍ය කියලා අපි කියනවා. හරි? එතකොට කාබන් ඩයොක්සයිඩ් ජලයයි අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන මෙන්න ආලෝකය. ඔන්න ආලෝකය පතනය වෙනවා මේ පත්‍රයට. ආලෝකයේ තියෙනකොට තමයි පුතේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. හරි? දැන් ආලෝකය මේ තියෙන්නේ ආලෝකය. මේ ආලෝකය උරාගන්නේ මොනවා මගින්ද? ආලෝකය උරාගන්නේ මේ ශාක පත්‍රවල තියෙනවා වර්ණකයක්. මොකද්ද? හරිතප්‍රද. මොනවද පුතේ වර්ණකය? හරිතප්‍රද. මෙන්න මේ හරිතප්‍රද මගින් ආලෝක ශක්තිය උරාගෙන ආන ඒ ශක්තිය පාවිච්චි කරලා කාබන් ඩයොක්සයිඩ් ජලයයි දෙක මොනවා කරනවද? පත් කරනවා. මොනවා බවටද පුතේ? මෙන්න ප්‍රභා සංශ්ලේෂණයේ ඵල. ප්‍රභා සංශ්ලේෂණයේ ඵල මොනවාද? ග්ලූකෝස් නිෂ්පාදනය කරනවා. මෙන්න මේ ග්ලූකෝස් නිෂ්පාදනය කරලා ඊට අමතරව අතුරු ඵලයක් හැටියට මොනවද යොදන්නේ? නිකුත් කරන්නේ ඔක්සිජන් වායුව නිදහස් කරනවා. අතුරු ඵලයක් හැටියට ඔක්සිජන් වායුව. ග්ලූකෝස් කියන්නේ C6යි H12යි O6යි. ඔක්සිජන් කියලා කියන්නේ O2. එහෙමනම් මෙන්න මේ කියපු කාරණාත් එක්ක අපි බලමු ප්‍රභා සංශ්ලේෂණයේ නිර්වචනය. මොකද නිර්වචනය? කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන. හරි? හරිතප්‍රද මගින් අවශෝෂණය කරන ලද ආලෝක ශක්තිය ආධාරයෙන් ග්ලූකෝස් නිපදවා අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණයයි කියලා අපිට කියන්න පුළුවන්. හරි? එතකොට මේ නිර්වචනයේ කඩපාඩම් කරගන්න ඕන කොහොමද? මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න. රූප සටහන ඇඳගෙන අමුද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අමුද්‍රව්‍ය වෙනම පාඩම් කරන්න. ආලෝකය මෙතන මේ ගොඩක් දෙනෙක් වරද්ද ගන්නවා. මෙතන සූර්යාලෝකය කියලා දානවා. එහෙම නැත්නම් සූර්ය ශක්තිය කියලා දානවා. සූර්යයෙන් විතරද ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ? නෑ. ආලෝකය තිබ්බනම් හරි ලාම්පුවක් පත්තු කරොත්, බල්බ් එකක් පත්තු කරොත් නේ? ඒ ආලෝක ශක්තියෙන් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවලියට
අවශ්‍ය වෙන්නේ ආලෝකය. ඒවා උරාගන්නේ හරිත ප්‍රදමගෙන්. මේ හරිත ප්‍රද නිසා තමයි ශාක පත්‍රයක් කොළ පාටින් අපිට පේන්නේ පුතේ. එතකොට ඵල මොනවද? ප්‍රභාසංශ ප්‍රධාන ඵලය ග්ලූකෝස්, අතුරු ඵලය ඔක්සිජන්. හොඳයි. නිර්වචනයක් හදලා පුතාලා තනිව ලියන්න බලන්න දැන් try කරන්න. මේ රූප සටහන අඳින්න ඇඳගෙන ප්‍රභාසංශ්ලේෂණය යන කුමක්ද කියන එකට නිර්වචනයක් දාන්න බලන්න. ඒ නිර්වචනයට මේ ඔක්කොම අයිති වෙන්න ඕන. ඒතර තමයි ඒක පරිපූර්ණ නිර්වචනයක් වෙන්නේ. හරි. ඒක පාඩම් කරලා නැවත නැවත මතක් කර 10-15 සතවක් ලියන්න. එතකොට මතකයේ ආවර්ජනය විභාගයේදී. හොඳයි වැඩේ කරන්න.